සත්හට වන බව දුකට වේදානන් තිත් ගාන දුර දුරලන දිනි දානන් සිත් සතෝ සින්නම දිම්මු නිදානන්. තෙරුවන් සරණයි. උතුම් වූ බුද්ධ රත්නයේ සරණ ලැබේවා. උතුම් වූ ධම්ම රත්නයේ සරණ ලැබේවා. උතුම් වූ සංඝ රත්නයේ සරණ ලැබේවා. ඔබ හද තුල පින්සාර සිතුවිලි පහළවන පින්බර දිනයක් වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ පින්වතුනි, බුදුදහම වූ කලී දේව භාෂිතයක් හෝ ඍෂි භාෂිතයක් නොව සන්දිට්ඨික අකාලික යන ගුණ පිහිටියා වූ තම නැන පමණින් අවබෝධ කරගත යුතු ධර්මයක්. බුදුදහම කියන්නේ අවිහිංසාවාදී ධර්මයක්. ඒ අවිහිංසාවාදී ධර්ම සමග අපට තියෙන්නේ අවියෝජනීය බැඳීමක්. අද අප අමාවතර වැඩසටහන සමග එක්ව සිටින්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිතු ශාස්ත්‍රපති හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ. එසේනම් සඳහන් දේශනාව වෙනුවෙන් බෙහෙත් වටේ පිළිගන්වා සාදු නදින් ඇරියුම් කරමු අප ගෞරවනීය දේශකයන්න් වහන්සේට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ආයුබෝවන්, ඔබට වාසනාවන්ත දවසක් වේවා. පළමු කොට වැඳ නමස්කාර පූර්වකව අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි වැඩමවා කොට වදාළ වන්දනීය පූජනීය ඒ ආර්ය මහා සංඝරත්නයෙන්ද අනිකුත් සර්වාගමික පූජකතුමන්ගෙන්ද අවසරයි. අද දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපමිනි ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයලත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ගෞරවනීය සභාවෙන් අවසරයි. නායකයෙක් කියන්නේ සැම පිළිමද සිතාමතා අනිකාගේද අදහස්වලට ඇහුම්කන් දීමේ පුද්ගලයෙක්. එවැනි නායකින් බිහි කිරීමේ අයිතිය අප පාසලට හා සෑම පාසලකින් පැවරී තියෙන වගකීමක්. සාරවත් අනාගතයක් උදෙසා අධ්‍යාපනයෙන් බිහිවන නායකින්ගේ දිනය අද ලෙස සනිටුහන් කරමින් දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ 2025 නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරම්භය මින් සිදු කරනවා. මීළඟට චිරාගත සම්ප්‍රදානුකූලව මංගල ප්‍රදීපය දීප්තනය කරමු. ඒ සඳහා මගේ ගෞරවනීය ආරාධනය අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයලත් ප්‍රනාන්දු මහතා, අප පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි හමි මෑණියන්ටත්, සහකාර විදුහල්පතියන්ටත්, උසස් පෙළ අංශ ප්‍රදානීන්ද ශ්‍රේණි ප්‍රදානීන්ද ගුරු බවතුන්ටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ මොහොත සමග එක්වන්නට. මේ මොහොත සමග එක් වූ සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය. ආයුබෝවන්, නුග සෙවන විද්‍යාරෝ සමගින් අපි හැමදාමත් එකතු වෙනවා. ආරම්භයේදී නුග සෙවන ඩියාරෝ නාමය මතක් කරනවා. ඉතින් අද අපි විශේෂ අමුත්තෙක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි මේ ශාස්ත්‍රයේ කිව්වොත් නිවේදන ශාස්ත්‍රයේ විටක ඔහු ගුරුවරයෙක්, විටක ඔහු විශේෂ හඬ පෞරුෂයක් හිමි ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක්. එසේනම් අපි පිළිගමු මේ නදීක කරුණානායක මහත්මයා. ආයුබෝවන්. මෙලෙස අපගේ ආරාධනය පිළිගෙන ආවට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඔබේ නිවේදන කටයුතු සහ අනිකුත් කටයුතුද සිතන පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් යලිත් හමු වෙමු තවත් දවසක තවත් ජ්‍යෙෂ්ඨයෙක් සමග. ඔබට සුබ දවසක්. ආයුබෝවන්, වගකීමෙන් සත්‍ය හඹායන ජාතික රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරී සිට ඔබ හමුවන මම අංජලි තිලකසිරි. ප්‍රථමයෙන් සිරස්තල. ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර මාතර කපුගම වෙඩි තැබීමක්. ජූලි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්. ඉන්දුනීසියාවේ ලෙවෝටෝබී ගිනිකන්ද පුපුරා යයි. මාතර කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියක් භාවිතා කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම් සිදු කර ඇති බවයි. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල්ගත කර තිබෙනවා. තුවාලකරු බස් රථ හිමිකරුවෙකු වන අතර ව්‍යාපාරිකයෙකු බවද පොලිසිය පැවසුවා. ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනිකන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබී ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා. නියුන් කඳුමුදුන් දෙකකින් සමන්විත මෙම කන්දේ ලාකී කොටස මෙලෙස සක්‍රිය වී තිබුණා. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ එරට වේලාවෙන් රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය ඇති බවයි. මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනිකන්දෙන් පිට වූ ලාවා නාය යෑමකට ලක් විය හැකි බැවින් ගිනිකන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අර්බුදයට ලක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ ICC තරඟාවලි සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව හොඳ සූදානමකින් පසුවන බවයි. ලබන වසරේ ඉන්දියාව සමග ලෝක කුසලාන සම සත්කාරකත්වය සැපයීමට සහ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානම්ව සිටිනවා. එසේනම් පැයෙන් පැවුවත් නිමාවට පත්වනවා. ආයුබෝවන්.